මං වරම ගන්න නැතුව හිටියේ දේවාල කරන්න වෙයි කියලා බයෙන් වරම ගත්ත මං දැන් ව්‍යාපාරයක් කරනවා. මට හරි මාර්ගය පෙන්නුවේ ඉසිවර අරණ දේවාලයෙන්. අයිබෝන් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ වරමක් ගන්න හැමෝම දේවාලයක්ම දාගන්න ඕනද කියන කාරණේ ගැන. මොකද මේක අපි කොච්චර කිව්වත් මමත් මේක මම හිතන්නේ අවස්ථා කිහිපයකදීම මම මේක කතා කරලා තියෙනවා. නමුත් ඇතැම් අයට මේක ගැන අවබෝධයක් නැහැ. සමහර අය විලාවට වරම් තියන අයට නෙමෙයි, වරම් තියෙන අයගේ පවුලේ අයට මේ ගැන අවබෝධයක් නැතිකම නිසාත් වරම් දරුවෝ බොහෝ විට දුක් විඳිනවා. මොකද කාරණේ තියෙන්නේ එයාලට වරමක් ගන්න දෙන්නේ නැහැ, වරම හදා ගන්න දෙන්නේ නැහැ, වරම හදාන ගෙදර පහනක් තියා ගන්න දෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ කාරණා වරම් දරුවන්ට ඇති වෙනවා. ඉතින් ඒක ඇති වෙන්න හේතුව මේ තියෙන වැරදි අවබෝධය සහ අනිත් කාරණේ තමයි අපි අතීතයේ ඉඳන් අපි කියන්නේ මේ පරම්පරා ගානක් තිස්සේ කටවචනෙන් ආපු සමහර කාරණා වර්තමානයේ වෙනකොට ප්‍රායෝගික බවක් නැති කාරණයක් පේන්නනවා. ඉතින් ඒ වගේ එක කාරණයක් තමයි මේ වරමක් ගත්තොත් දේවාලයක් දාගන්න ඕනේ කියන කාරණාව. මොකද දැනට අවුරුදු 10කට 15කට එහැයින් වරම් අවසර ලැබිච්ච ක්‍රමවේදයට නෙමෙයි වර්තමානයේ වෙනකොට වරම් අවසර ලැබෙන්නේ. දැන් අවුරුදු සාමාන්‍යයෙන් හිතන්නකෝ 15කට 20කට විතර එපිටින්. ඒ කියන්නේ කලින් ලංකාවේ වරම් ලැබිච්ච බොහෝ දෙනෙකුට ආරූඪ දිස්ත්‍රි වරම් ලැබුණා. හැබැයි මේ මෑත කාලේනේ වෙන විට බොහෝ අයට ලැබෙන වරම් වල දිස්ත්‍රි ආරූඪ වීමක් නැහැ. ඒ කියන්නේ සිහියෙන් වැඩ කරගන්න පුළුවන්, සිහි වරමින් වැඩ කරන්න පුළුවන් ශක්තිය අන්තර්ගත වරම් අවසරයන් වර්තමානයේ ලැබෙනවා. ඉතින් එතකොට අපි අර අතීත කාලයේදී අපි අර කියපු දේවල්, එහෙම නැත්නම් අපි කියන්නේ පැරණි අය කියපු දේවල් වර්තමානයේට වරම් ශාස්ත්‍රය ඇතුලේ වළංගු නොවන තාවයක් අපිට දක්නට ලැබෙනවා. ඉතින් මම මේ අද මේක ගැන කතා කරේ මොකද මට දුරකථනයෙන් කතා කරන බොහෝ දෙනෙක්, ළඟට ඇවිල්ලා වරම් පරීක්ෂාවන් කරන බොහෝ දෙනෙක් අපි ඔවුන්ට ඔයාලට වරමක් තියෙනවා කියලා කිව්වාට පස්සේ කියන කාරණයක් තමයි, අනේ මෙද මහත්තයා මට මේක අයින් කරගන්න ඕනේ, මට මේක කරන්න බෑ, මේක කරොත් අපේ ගෙදර කට්ටිය කැමති වෙන්නේ නැහැ, මම කරන රැකියාවත් එක්ක මට දේවාල කටයුතු කරන්න බෑ, මොකද සමහර අයට එයාලා ජීවත් වෙන සමාජ පන්තියත් එක්ක කරන රැකියාවත් එක්ක සමාජ වටපිටාවත් එක්ක පෞල් පසුබිමත් එක්ක මේ වරමක් කරගෙන යනවා කියන එක හරිම දුෂ්කර කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වුන් හිතනවා වරමක් ගත්තොත් දිස්ටි වෙන්න වෙයි, ආරූඪ වෙන්න වෙයි, ගෙදර දේවාලයක් දාගන්න වෙයි, අපි කියන්නේ දේවාල කටයුතු කරන්න වෙයි, සීනු ගහන්න වෙයි. ඉතින් ඔන්න ඔය ආකාරයේ කාරණයක් නිසා ගොඩක් කට්ටිය මේකට බයයි. ඉතින් මම අද කියන්නේ හැම වරමක්ම දිස්ටි වෙන්නේ නැහැ. මේක හොඳට අවබෝධ කරගන්න. මොකද ඕන තරම් මම හිතන්නේ තියෙන වරම් වලින් 50%ක්ම දිස්ටි වෙන්නේ නැහැ. ඒ කියන්නේ 50% තමයි මේ ආරූඪ වරම් සහ සී වරම් කියන කොටස ලංකාවේ බෙදිලා යන එකට හේතුව. හැම ශාස්ත්‍රයක් ඇතුලේ වරම් ශාස්ත්‍රය ඇතුලේම අපි කියනවා අතුල් පන්ති පිට පන්ති කියන දේව කොට්ටාස සහ යක්ෂ කොට්ටාස කියන දෙක සමානව තමයි වරම් දීලා තියෙන්නේ. ඉතින් එතකොට ඇතැම් වරම් අපි කියන්නේ පිටපන්ති යක්ෂ දේව කොට්ටාස වලටත් අයිති සහ ඉතුරු 150 දේව කොට්ටාස වලට අයිති. මේක හැම වෙලේම බැලන්ස් එකේ සමබරව තමයි මේක ඉස්සරහට යන්නේ. නැත්තම් යක්ෂ දේව කොට්ටාස වල වරම් ප්‍රමාණය වැඩි වුණොත් අපි කියනවා අසුර ශක්තියින් වැඩි වෙන්න පටන් ගන්නවා. දේව පැත්ත වැඩි වුණොත් එහෙම අපි කියන්නේ සුර ශක්තියින් වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ නැහැ. හැම වෙලේම අපි කියනවා විශ්වයක් පවතින්නේ මේ සියලු ශක්තියින් සමානමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඒක නිසා දෙවියන්ගේ බලයවත් අපි යක්ෂ දේවතා කොට්ටාසවල බලයවත් අපි කියන්නේ එකක් වැඩි වෙලා එකක් අඩු වුණොත් එතන යම් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක නිසා වරම් යන්නේ සමානමයි. ඔබට ලැබෙන වරමකදී අපි මූලිකවම කරන දෙයක් තමයි වරම් පරීක්ෂාව ඇතුළේ අපි අවබෝධ කරලා තිනා මේ වරම මෙහෙමයි, මේක දැනෙන්නේ මෙහෙමයි, මේක ලැබිලා තියෙන්නේ මෙන්න මේ කාරණා ටිකට මේ දෙවරුන්ට පහන් තියා ගන්න ඕනේ, මෙහෙමයි මේකේ වැඩ කරන්නේ කියන කෙනෙක් නිසා කිසිම වරම් දරුවෙක් අනිසි බයක් ඇති කරගන්න එපා. Tamanට ලැබෙන වරම ගත්තාට පස්සේ ප්‍රශ්න ගැටලුව ඇති වෙයි කියලා. මොකද ඔබට වරමක් දෙනකොට ඔබට කලින් ඔබ ඉන්න සමාජ මට්ටම, ඔබ ඉන්න සමාජ වටපිටාව, ඔබගේ පවුලේ තත්ත්වය, ඔබ කරන රැකියාව, වෘත්තිය, මේ හැම දෙයක්ම ඔබට කලින් දෙවිවරු බලනවා. එතකොට ඔබ නොගන්න වරමක් ඔබට මොන පිහිටට දුන්නත් ඔබ ගන්නෙ නැහැ නේක. ඉතින් ඒක පේනන දැනෙන නිසා අපිට වැඩි ඒක දෙවිවරුන්ට පේනන දැනෙන නිසා අපිට වරමක් දෙන්නේ අපිට ගත හැකි දෙයක්. ඒ කියන්නේ අපිට ගැළපෙන දෙයක්. අර වචනෙන් කිව්වොත්ම
අපිට ගැළපෙන වරමක් තමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා වරම අපිට ලැබිච්ච වරම අයින් කරගන්නවත් මේක ගැළපෙන්නේ නැහැ කියන කාරණයක්වත් නැහැ. ඉතින් මේක අර කාරණේ තියෙන්නේ මෙහෙමයි. සමහර දේවාල වලට ගියාට පස්සේ ඔයාලව බය කරන වරම මේක ගත්තොත් දේවාලයක් උඹ කරන්න ඕනි කියලා. සහ සමහර අය මේ දේවාල නොකරන්න ලැබෙන වරම් තියෙනවනේ. දැන් අපි කියනවා කැඹුරුන් අවසරයක් එක්ක එන කැඹුරුන් ඥාති. කියන්නේ තමන්ට ලැබීම හදලා දෙන්න ඥාතීන් ඉන්නවනේ. ඒ කියන්නේ තමන්ට දියුණුව සලසලා දෙන්න එන ඥාතීන් එනවා. ඒ කියන්නේ තමන් කරන රැකියාව ව්‍යාපාර වෘත්තිය මොකක් හරි දෙයක තමන්ට දියුණුව සලසලා දීලා තමන්ගේ ඉදිරි අනාගතේ තමන්ට හොඳ ආකාරවම ගෙවා ගන්න තමන්ට උදව් කරන ඥාතීන් එනවා. ඉතින් සමහර දේවාලවලදී මෙන්න මේ ආකාරයේ ලැබිලා තියෙන වරම් අරගෙන මේවා ආරූඪ කරන්න. එහෙම නැත්නම් අර වචනෙන් අපි කියන්නේ නටවන්න හදනවා. නටවන්න හදලා මෙයාලගේ ඔළුවට දේවාල කරන්න කියන එක අපි කියන්නේ බය කරලා හරි ඔළුවට දාලා ඊට පස්සේ මූලස්ථාන දේවාල වලට අරන් ගිහිල්ලා ශබ්ද පූජා තියලා බෙර ගහලා නටවලා අපි කියන්නේ වරම විකෘති කරන්න හදනවා. ඒකට හේතුව තියෙන්නේ අර දේවාලවල කට්ටියට තියෙන කාරණේ තමයි මේක මේ දේවාලයක් කරන්න නෙමෙයි මේක ආවේ කියලා හදලා දුන්නොත් අර එතනින් එහාට එයාලට ගන්න දෙයක් නැති වෙනවානේ. ඉතින් ඒක නිසා අර විවිධ අධීරයන් යටතේ ඔයාලගෙන් කීයක් හරි ගන්න බලාගෙන ඔයාලට නැති දෙයක් තමන්ගේ හිතේ මවලා කරලා ඔයාලව බය කරලා ඔයාලව වෙනත් මාර්ගයකට ඇදගෙන යනවා. ඉතින් බොහොම පින්වන්ත වරම් තියෙනවා. අපි කියන්නේ පුටුවක ඉඳගෙන හිටියත් ඇවිදිමින් හිටියත් අර මං හැම වෙලේම කියනවා වචනයක් ගහක් ගලක් යට හිටියත් වාහනයක ගියත් තමන් අපි කියන බස් එකක ගියත් කෝච්චි එකක ගියත් තමන්ගේ මනස තමන්ගේ ඥාතියත් එක්ක වැඩ කරන ඕන තරම් පින් තියෙන වරම් දරුවෝ ඉන්නවා. අපි කියන්නේ දෙයක් ඇහුවොත් කරොත් අපි කියන්නේ තමන්ගේ ඔළුවට අපි කියන්නේ කොහෙන් හරි අවශ්‍ය ටික ඔළුවට දීලා තමන් ගන්න හරි තීරණේ තමන්ට ගන්න උදව් කරන ඥාතීන් ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ දරුවෝන්ගේ වරම් ඇවිල්ලා අපි කියන්නේ මේ විකෘතියට හදන්න ගියොත් දේවාල කරන්න හදන්න ගියොත් එමේ ඒ ඥාතිය ඇවිල්ලා තියන්නේ දේවාල කරන්න නෙමෙයි වරම තියෙන තරුව දේවාල කරන්නත් කැමති නෑ. හැබැයි පිට ඉන්න කෙනෙක් මේ වරම හදන කෙනෙක් නෑ උඹ දේවාල කරන්න ඕන උඹේ ඥාතියා සාත්‍තර කියන්න ඕනේ කියලා ඥාතියාවත් පීඩාවට ලක් කරලා වරම් දරුවත් පීඩාවට ලක් කරලා මේක අන්තිමට මහ විකෘතියක් වුණාට පස්සේ අපි කියන්නේ වරම නිසා අපි කියන්නේ තමන්ගේ ජීවිතේම එපා වෙන වෙලාවක් එනවා. ඉතින් ඒක නිසා හැමෝම මතක තියාගන්න මම මේ වීඩියෝ එක කරන්නේ මේකයි. වරමක් කියන්නේ දේවාලයක් දා ගන්නම ලැබිච්ච දෙයක් නෙමෙයි. දේවාලයක් කරනවා නම් කැමතියට කරන්න පුළුවන්, කැමතියට නොකර ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි වරම් පරීක්ෂාවක් ඇතුළේ ඥාතියා මොනවටද අවසර අරන් තියෙන්නේ කියන කාරණේ බලලා ඊට පස්සේ අපිට වරම හදලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මාත් එක්ක සම්බන්ධ වෙච්ච මාත් එක්ක වචනයක් හරි කතා කරපු වරම් දරුවෝ මේ වීඩියෝ එක අහගෙන ඉන්නවා. මම හැම වෙලේම යාලට කියන්නේ දේවාලවල ඉන්න අපි නෙමෙයි ඔයාලට වරම් දෙන්නේ. ඔයාලගේ පෙර පිනට, ඔයාලගේ කුසලයේ බලයට ඔයාලට ලැබිච්ච වරම ඇතුලේ තියෙන ගැටලු ටික විතරයි දේවාලකින් අපි විසඳලා දෙන්නේ. ඉතින් ඒක නිසා දේවාලේ ඉන්න කෙනාට ඕන විදිහට ඔයාලගේ වරම හදන්න බෑ. ඔයාලට ලැබිලා තියෙන වරමේ විදිහටයි අපිට වරම හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපේ අභිමතය හෝ අපේ කැමැත්ත හෝ කැමැත්තට හෝ නෙමෙයි ඔයාලගේ වරම හැදෙන්නේ. ඔයාලට ලැබිලා තියෙන වරම ඇතුලේ තියෙන අවසරයන් ටික මොකක්ද කියන එක බලලා අන්න ඒ අවසරයන් ටිකට තමයි අපි වරම හදලා දෙන්නේ. ඉතින් ඒ නිසා කවදාවත් වරම හදාගන්න ඔයාලට ඔයාලගේ වරම හදලා දෙන ගුරුවරු වැඩ කරන විදිහට වැඩ කරන්නත් බෑ. ඔයාලට වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඔයාලට ලැබිලා තියෙන අවසරය ඇතුලේ. ඉතින් ඒක නිසා කිසිම වෙලාවක මේ වරමක් කියන එකට බය වෙන්න එපා. වීඩියෝ එක අද මම ගොඩක් දීර්ඝ නොකර බොහොම කෙටියෙන් කරන්නේ. අනිත් කාරණේ තමයි හොඳට මතක තියාගන්න මට කතා කරන මේ දවස්වල කතා කරන බහුතරයකට තියෙන කාරණා සමහර තැන්වලදී ඇත්තටම මේ අපිට දුක හිතෙනවා. නමුත් අපිට කළ හැකි දෙයක් නෑ. ඒකට හේතුව තියෙන්නේ වරමක් තියෙනවා කියන එක ගොඩක් කට්ටිය අවුරුදු 20 30 දැනගත්ත කට්ටිය. මට මේ සමහර අවුරුදු අපි කියන්නේ අවුරුදු 65 මේ ළඟදී අවුරුදු 67ක් වෙන කෙනෙකුත් මට කතා කරා වරමක් තියෙනවා දැනගෙන අවුරුදු 30ක් විතර වෙනවලු. ඉතින් අද වෙනකන් වරම ඇරන්නේ නැහැ. හැබැයි වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා දුක් විඳලා ප්‍රශ්න ගැටලුවා දැන් ලෙඩ අසනීප. ඉතින් අන්න දැන් තමයි මතක් වෙන්නේ වරම ගැන. ඒ කියන්නේ අර ලෙඩ අසනීප වෙනකොට හැම මිනිස්සෙක්ම බයයි මැරෙන්න වෙයි කියලා. ඉතින් අන්න ඒ නිසා දැන් තමයි වරම මතක් වෙලා. ඉතින් අපි ඒ වගේ තැන්වලදී ඇත්තටම සමහර තැන්වල උදව් කරන්න. ඒකට හේතුව Tamanට අර වරමට දෙන්න ආපු ඥාතියට දුක් දීලා ඒ ඥාතියව වරම ගන්නෙ නැතුව තියන් ඉදලා අන්තිම මොහොතේ Tamanට මරණ බය ඇති වුණාට පස්සේ අන්න මැරෙන්න තියෙන බයට වරම ගන්න හදනවා. ඉතින් ඒ වගේ තැන්වලදී නම් ඇත්තටම අපි උදව් කරන්නේ නැහැ. මොකද මම හැමෝටම කියන්නේ
තමන්ට වරමක් අරන් එන ඥාතියා තමන් වරම නොගෙන ඉන්න ඒ ඥාතියා ප්‍රමාණව දුක් විඳිනවා. ඔයාලා නිකමට හිතන්නකො කවදා හරි ඔයාලා ගෙනාවු පරමාංශ ඉවර වෙලා ඔයාලා මැරෙනවා. මැරුණාට පස්සේ ඔයාලා වාගේ දරුවෙකුට හරි පවුලේ කෙනෙකුට හරි සහෝදරයෙකුට හරි ඔයාලාම එනවා වරමක් අරගෙන. ඉතින් ඒ ආවට පස්සේ පවුලේ කෙනා වාගේම දරුවෙක් කියලා හිතන්නකො ඔයාගේ දරුවා වරමක් තියනවා කියලා දැනගෙන කවදාවත් වරම ගන්නෑ. දැන් ඔයාට මොකද වෙන්නේ? හැමදාම බල ඉන්න වෙනවා. අනේ මාව ගයි වරම ගයි මට උදව් කරන්න පුළුවන් වරම ගත්තා නම් කියා ඔයා හැමදාම හිත ඉන්නවා. දැන් වරම ගන්න. ඊට පස්සේ ඔයාට මොකද වෙන්නේ? ඔයාට වෙන ආත්මයකට යන්නත් නැහැ. වරමට එන්නත් නැහැ. ඒ වරම ගන්නෙත් නැහැ. ඔයා යවන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ දරුවා හිතන්නකෝ මැරෙනකම්ම වරම ගන්න නැහැ කියලා. ඒක ඔයාට මොකද වෙන්නේ? ඔයාටත් මැරෙනකම්ම වෙන ආත්මයකට යා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ වෙන්නේ ඔයා අපේක්ෂා කරන පින් ටිකත් ඔයාට ගන්න නැහැ. තිබ්බ පින් ටිකත් අපි කියන්නේ මේ සැරිසර ඉඳලා ඒකත් ඉවර වෙලා ගිහිල්ලා කොච්චර දුකක් විඳිනවද ඔය මැරිලා වරම් අවසරේ වලට එන ඥාතිනේ. ඒ නිසා හැම කරන්න එපා. වරමක් එපා නම් හරියට ඒක සුද්ධතුව අයින් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි වරම් අයින් කරගන්න ගියාට පස්සේ වෙන කාරණයක් තමයි අවසර දීපු දේවතා කොටස නැවත ඔයාට ජීවිත කාලෙම පිහිටක් වෙන්නේ නැහැ. අපි දැන් උදාහරණයකට කියමුකෝ ඔයාට පත්තිනි මෑණියන්ගේ වරම් අවසරයක් තියෙනවා කියලා. ඔයා ඒක එපා කියලා ඥාති අයින් කරගන්නවා. ඊට පස්සේ පත්තිනි මෑණියන් මේ ජීවිත කාලෙම ඔයාට උදව් කරනවා. ඔයාගේ දෙයකට පණුරක් ගැට ගැහුවත් යාළුවෙක්ගේ දෙයකට පණුරක් ගැට ගැහුවත් ඔයා ඉල්ලීමක් කරත් දරුවාගේ විභාගයට ඉල්ලීමක් කරත් දරුවෙකුට ලැබෙනකොට ඔයා පණුරක් ගැට ගැහුවත් කිරි දානයක් බාර වුණා කවදාවත් පත්තිනි මෑණියන්ගේ පිහිට ඇල්ම බැල්ම ලැබෙන්නේ නැහැ. දීපු දේ එපා කිව්වා නම් එතනින් එහාට මම මගෙන් ඔබට උදව්වක් නැහැ කියන තැනයි ඉන්නේ. මොකද වරමක් කියන්නේ මිනිසුන් අතර ඔයා යම් සුවිශේෂී අපි කියන වාගේ යම් විශේෂත්වයක් නිසා තමයි ඔයාට දෙවි කෙනෙක් වරමක් දෙන්නේ. එහෙම නැතුව දෙවියන් ආවට ගියාට මිනිසුන්ට වරම අවසර දෙන්නේ නැහැ. ඔයාගේ පෙරපින් දැකලා කුසලයේ දැකලා මිනිසුන්ට පිහිට වෙයි කියන මේ චේතනාවෙන් ඔයාට වරමක් දෙන්න. ඉතින් දීපු වරම ඔයා ගන්න නැහැ කියන නැවත ඔයාට පිහිටක් උපකාරයක් ඒ දේවතා කොට්ටාස වලින් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔය වරමක් තියෙනවා කියලා දන්න කට්ටිය නොදන්නවා වගේ ඉන්නවා. තමන්ට ප්‍රශ්න ගැටලු එනකොට වරමක් තියෙනවා කියලා කියන්නේ බොරුවට අපිට කතා කරනවා. අනේ වේද මහත්තයා මේව හරියන්නේ නැහැ, සේරම හරියන්නේ නැහැ. හැබැයි අපි බලනකොට අපිට පේනවා වරමක් තියෙනවා. මෙයා දන්නවා. මේක හඳහනක් බලද්දි හරි කියවිලා තියෙනවා. හැබැයි මෙයා මේක නොදන්නවා වගේ ඉන්නවා. ඉදලා වෙන කාරණේ තමයි කොයි වෙලාවක හරි නහය ළඟට වතුර දානවා වරම අරම්ම තමයි එතනින් එහාට යන්න පුළුවන්. රැකියාවේ ප්‍රශ්න ඇති වෙලා, දරුවන්ගේ ප්‍රශ්න ඇති වෙලා, දෙමාපියන්ගේ ප්‍රශ්න ඇති වෙලා, යාළුවන්ගේ ප්‍රශ්න ඇති වෙලා, නැති කරදර තමන්ගේ ඔළුවට කඩන් වැටිලා, ලෙඩාසනීප හැදිලා, සේරම වෙලා එක තැනකදී තමන් හිර වෙනවා. අපි අර කියන්නේ බිත්තිය මුල්ලකට හිර වෙනවා කියලා දවසක. ඉතින් ওই කාරණේ වෙනවා. ඉතින් ඕක ප්‍රධානම අපි කියන්නේ මේ යක්ෂ දේවතා කොට්ටාසරා වරම් ලැබෙන අයට අන්තිමේට දඬුවම් පවා විඳින්න වෙනවා. හරි ඒ කියන්නේ ඒ සමහර ඥාතිනේ දේවතා කොටස් දැන් හිතන්නකො අපි කාට හරි අපි කියමුකෝ කම්බිලි දේවතා උන්වහන්සේගේ වරම අවසරයක් එනවා කියලා. ඉතින් ඒ වගේ තැන්වලදී වෙන්නේ ඥාතියා ගිහිලා දේවතා කොට්ටාස වලට කියනවා මෙන්න මේක වරම ගන්නෙ නෑ මට යන්නත් නෑ මූ ගන්නෙත් නෑ මම යවන්නෙත්. එතකොට වෙන්නේ කම්බිලි දේවතා උන්වහන්සේ වරම තියෙන පුද්ගලයාට දඬුවම් දෙනවා. හරි සමහර අය දිනවා වාහනේත් නැංගත් වාහනයක් යනවා. හරි බස් එක නැංගත් බස් එක කැඩෙනවා. හරි ඉතින් අපි කිසි දෙයක් කරගන්න විදිහක් නැහැ. හැමදේම රැකියාවේ ප්‍රශ්න ඇති වෙලා අපි කියන්නේ රැකියාව නැති වෙන තැනටපත් වෙනවා. සමහර වෙලාවට මිනිසුන්ගෙන් ගුටි කන්නත් වෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ කරන්නේ Tamanට ලොකු පීඩාවක් ඇති කරනවා මේක නොගන්න නිසා. ඉතින් එහෙම ප්‍රශ්න වෙන තැනුත් තියෙනවා. දැන් ඔය දේවාවසරයන් වලදී නම් එහෙම ටිකක් අඩුයි ලෙඩාසනීප ඇති වුණාට. ඒ කියන්නේ ඔය දෙවියන්ගෙන් හැදෙන ලෙඩාසනීප වගේ කාරණා ඇති වෙනවා. දේවාවසර තියෙන වරම් දරුවන්ට වරම නොගෙන ඉන්නකොට ඔය යක්ෂ දේවතා කොට්ටාස හරහා එනකොට එයාලා දනුවන් දෙනවමයි. හැම වෙලේම අතපය කඩාගෙන අත බැඳගෙන යන තැන වැටෙනවයි. වරයක් නෑ මිනිස්සුන්ගෙන් දෝෂාරෝපණ සමහර තැන්වල මං කිව්ව අර ගුටි කන්න පවා සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා වරමක් තියෙනවා කියලා දන්නවනම් මේක දේවාලයක් දාගන්න වෙයි කියලා බය වෙන්න එපා. තියෙන වරම හරියට හදාගන්න. වරමක් ඉන්නේ තමන්ගේ පිහිටට. මොකද දෝෂයක් කවදාවත් වරමක් කියන්නේ නැහැනේ. අපි දෝෂයක් වරමක්. ඉතින් ඒ නිසා හරියට ලැබිලා තියෙන වරමක් පරීක්ෂා කරගෙන වරම හදාගන්න හදාන ඉස්සරහට යන්න. තමන් දේවාල කරන්න කැමති නැත්නම් දේවාල කරන්න අවශ්‍ය නැහැ. තමන් කරන රැකියාව ව්‍යාපාර වෘත්තිය ඕනම දෙයකට මේ වරම පාවිච්චි කරගන්න. තමන්ට රැකියාවකට තම හිතන්නකො බිස්නස් එකක් කරනවා කියලා. උදේට පහන් ටික තියලා වැඳලා දෙවියන්ට කියලා තමන්ගේ ප්‍රශ්නේ කන්නලව්වක් විදිහට කියලා තමන්ගේ දිනුව ඇති කරලා දෙන්න කියලා දෙවියන්ට කන්නලව් කරලා ගෙදරින් එළියට බහලා යන්නකො හරියන්නේ නැද්ද කියලා බලන්න. හැමදේම හරියනවා. ඉස්සල්ලාම බුදුන් දෙවියන් දැකලා ගෙදරින් එළියට බහින්න. හරි ඔය වරම් තියෙන දරුවන්ට මං කියන්නේ දේවාල කරන්න නැති අයට බුදුන් දෙවියන් වැඳලා ගෙදරින් එළියට බහින්නකෝ ආශිර්වාදය අරගෙන හරියන්නේ නැද්ද කියලා බලන්න. හවස ගෙදර ආවාට පස්සේ
හවසට දෙවියන් බුදුන් වැඳලා පින් අනුමෝදනා කරන්නකෝ. Tamanට හරියන්නේ නැද්ද කියලා බලන්න. හැමදේම ලැබෙනවා. මම මේ වීඩියෝ එක අහන ගොඩක් අය මේ අත්දැකීම් ඇති සමහර විට මේ දැනට මේ දේවල් කරලා තමන්ගේ දියුණුව හදාගන්න දරුවොත් ඇති. ඉතින් ඒක නිසා නැවත කියන්නේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. වරමක් තියනවා නම් තමන්ට ප්‍රශ්න ගැටලු ඇති වෙලා අන්තිම හිර වෙන මොහොත වෙනකන් ඉන්න එපා. හරි තමන්ට දුවලා පැනලා වැඩක් කරගන්න පුළුවන් කාලේදී මේ වරම අරගෙන තමන්ගේ දියුණුව හදාගන්න. ඒක දේවාලයක්ම කරන්න අවශ්‍ය නැහැ. අපි පසුගිය කාලේ වරම් හදලා දීපු මට මෙච්චරයි කියලා කියන්න බැරි බොහෝ දරුවන් ප්‍රමාණයක් තමන්ගේ ජීවිතේ අපි කරන්න රැකියාව පැත්ත ව්‍යාපාර පැත්ත පටන් ගන්න බොහෝ දුර ගිහින් තියෙනවා. සමහර දරුවෝ විදේශගත වෙලා විදේශ අධ්‍යාපනය ලබනවා රැකියාවන් කරන කමන්. ඒ නිසා වරම කියන එකේ පිහිට නැත්තේ නෑ. හොඳට පිහිට තියෙනවා. ඒ ලැබෙන වරම හරියට අරගෙන හරි ගමනක් යන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න, මට උදව් කරන්න පුළුවන්. කෝල් එකක් ගන්න. ඉතින් සමහර විට ඔබ ගන්න අමුතුම අපිට එකපාරින් ආන්සර් කරන්න බැරි වෙනවා. හැබැයි මිස් කෝල් එකක් හරි තිබ්බොත් අපි නැවත ඔබ සම්බන්ධ කරගන්නවා. ඉතින් වරමක් තියෙනවා නම් පරීක්ෂා කරගන්න. තව එක කාරණයක් කියන්නම්. බොහෝ වරම් දරුවන්ට තියෙන කාරණයක් තමයි මේ ලංකාවේ දැනට මේ තමන්ට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක සහ දුර බැහැර කාරණාත් එක්ක ගොඩක් කටියට එන්න විදිහක් නැහැ. ඉතින් ඒ වගේ තැන්වලදී අපි දැන් මේ වර්තමානයේ ඉඳන් වරම් පරීක්ෂාවන් අපි දුරස්තව කරලා දීමක් කරනවා. ඒ කියන්නේ ඔබ එන්නම අවශ්‍ය නැහැ. හැබැයි පඳුරයි කිරීමක් කරනවා. ඒක කියන්නම ඕනේ. මට කෝල් එකක් අරගෙන බොරුවට කපටිකමට අනේ වේද මහත්තයා මෙහෙමයි කියන්න එපා. මොකද පඳුරයි කිරීමකින් තොරව වරම් පරීක්ෂාවන් නම් මගේ පැත්තෙන් මම කරලා දෙන්නේ නැහැ. සහ සමහර තැන් තියෙනවා ගොඩක්ම ප්‍රශ්න ගැටලුවට ලොමු වෙච්ච තැන් සහ ආර්ථික අපහසුතාව ලොකුවටම ගැටලු ඇති වෙච්ච තැන්. ඒ වගේ තැන්වලදී මම තෝරාගත්ත කීප දෙනෙකුට මොකද කියන දේ ඇත්ත කියලා අපිට පෙනෙන තැන්වලදී අපි නොමිලේ වරම් පරීක්ෂාවන් කරලා දීලා තියෙනවා. අනිත් හැම කෙනෙකුම වරම් පරීක්ෂාවන් වලදී ඇවිල්ලා බැලුවත් දුරකථනෙන් අපි කියන්නේ එන්නේ නැතුව දුරස්ත පරීක්ෂා කරගත්තත් පඳුරයි කිරීමක් කරනවා. ඉතින් හරියට අපි ඔබේ වරම පරීක්ෂා කරලා දෙනවා. ඉන් පස්සේ ඔබට ඇවිල්ලා අපේ වරම් පූජා වැඩසටහන් වලට එකතු වෙලා වරම හදාගෙන කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා නැවතත් කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න අපිට. අපි ඔබට උදව් කරන්න සූදානමින් ඉන්නවා. එහෙනම් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. ඊළඟ වීඩියෝ එක මම දානවා ළඟදිම දිනයක. ඒකත් බලන්න. ඒක බලලා ඔබේ වරම් ජීවිතේ අපි කියනවා වරමක් තියෙනවා නම් ඒ වරම අරගෙන තමන්ගේ වරම් ජීවිතේ හරියට ඉදිරියට යන්න තමන්ට මේ තුල තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයන් කරා යන්න ඕන තරම් මේ දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඥාති දේවතාවුන් වහන්සේලාගෙන් තමන්ට පිහිට ගන්න පුළුවන්. එහෙනම් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි.